සුබ දවසක් වස් තබිඩ චැනල් එකත් එක්ක එකතු වෙලා තියෙන ඕගොල්ලොන්ට. ඉතින් ගොඩ දවසකින් පස්සේ පොඩ්ඩක් යම්කිසි වැදගත් කාරණයක් කතා කරන්න කියලා හිතුණා තබිඩ චැනල් එක ඔස්සේ. විශේෂයෙන්ම ගොඩක් දෙනකොට ප්‍රශ්නයක් කියලා තියෙනවා, අද ජපානයට එනවද නැත්නම් වෙනත් රටකට යනවද? වෙනත් රටකට යනවා කියන්නේ විශේෂයෙන්ම ජපානය වගේ රටකට යනවද නැත්නම් තමන්ගේ අනාගත ජීවිතය රටකට ගිහිල්ලා කොහොමද තමන්ගේ ජීවිතය ජයගන්නට කියන්නේ සාමාන්‍ය ලංකාවේ වඩාත්ම අවශ්‍යතාවය තමයි තමන් ඉන්න තත්ත්වෙන් ඉහළට යන්න. ඒ කියන්නේ ගයක් හදාගන්න, ඉඩමක් ගන්න, වාහනයක් ගන්න, තමන්ගේ පවුල සතුටින් තියාගන්නට කෙටි කාලයක් තුළදී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඉතින් ඒ අනුව ජපානය ගැන ගොඩක් දෙනකොට ආසාවක් කියන්නේ ගොඩක් ජපානයේ විශේෂයෙන්ම දැන් අපි කියවොත් අවශ්‍යතාවයට වඩා එහා ගිය කියන්නේ ආසාවක් ජපානය බලන්න, ජපානයට යන්න කියන එක කාගෙත් හදවතේ තියෙන ලක්ෂණයක්. ඉතින් ඒකද වටින්නේ නැත්නම් තමන්ගේ ජීවිතයද වටින්නේ කියන එක තමයි අද කතා කරන්නේ මේ පොඩි වෙලාව ඇතුළත. ඉතින් වැදගත් කාරණයක්. ඉතින් මේක දැනගෙන මේකට හුම්කන් දීලා මේක අනිත් අයට බලන්න ෂෙයා කරන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. වැදගත් කාරණයක් ආපු ගමන් කියනවා. right. එතකොට දැන් ඕගොල්ලෝ දැන් අද ලෝකයේ විවිධ රටවල් තිබ්බ තත්ත්වයට වඩා ගොඩාක් දුරට වෙනස් වෙනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් ගොඩාක් දුරට වෙනස් වෙනවා. ඉතින් ජපානයේ වර්තමාන ආර්ථිකය දැන් අවුරුදු ගානක් තිස්සේ පහළට වැටිගෙන තමයි යන්නේ. එතකොට එහෙම වුණාම නැගී හිටීමක් අපි දකින්නේ නැහැ. එතකොට ජපානයේ සමාජ පරිසරයයි විවිධ ගැටලු නිසා, එතකොට ජනගහනය අඩුවීමත් එක්ක ඇතිවෙන ගැටලු නිසා, ඒ වගේ ප්‍රශ්න නිසා මේ ආර්ථිකයේ අය ගොඩ ඒමක් කරගන්න පුළුවන්ද කියන එක ගොඩාක් දුරට සැකයි. right. ඉතින් ඒක නිසා අද ගොඩක් ලංකාවේ තාවමත් මේ ජපානයට එනවද නැද්ද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් ඔළුවේ තියාගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මෙහිදී මගේ කෙලිම ජපානයට එනවද කියන එකට හේතු වෙන්නේ මොකක්ද කියන එකට වඩා තමන්ගේ ජීවිතයේ අර මං කලින් කිව්ව අවශ්‍යතාවන් සපුරා ගන්නට නම් ඕගොල්ලොන්ට අද කරන්න තියෙන කරුණු පිළිබඳව තමයි මේ අවස්ථාවේදී මම ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ. එතකොට මතක තියාගන්න, අපි කවුරුත් එන්නේ කෙටි කාලයක් තුල රටකට ගිහිල්ලා කීයක් හරි හොයාගෙන අපි ආසාවෙන් ජීවත් වෙන්න අපේ පරිසරය හදාගන්න එක තමයි. එතකොට ලංකාවේ වර්තමානයේදී රජය විසින් ගොඩාක් රටවල් වලට විවිධ රැකියා සඳහා කට්ටිය තෝරගෙන යවනවා. එතකොට මෙහිදී විශේෂත්වයක් තමයි ඒගොල්ලොන් අධ්‍යාපනයට වඩා දැන් ජපානය වගේ රටකට දැන් නීතිමය විදිහට අත කරලා තියෙනවා මේ අධ්‍යාපනය. නමුත් ආවට පස්සේ ඒ අධ්‍යාපනයෙන් ඇති වැඩකුත් නැහැ. අපි බලාපොරොත්තු වෙන අවශ්‍යතාවමුත් අපි උකහා ගන්න එක ලේසි වෙන්නේ නැහැ. right. අර මම කලින් කිව්ව රජයේ විසින් විවිධ රටවල් වලට ගොඩක් තරුණයෝ වෙන්න පුළුවන්, අවුරුදු 30 පැනපු අය වෙන්න පුළුවන් යවනවා මේ දවස්වල. උදාහරණයක් විදිහට කොරියාව වෙන්න පුළුවන්, එතකොට රුමේනියාව වෙන්න පුළුවන්, එතකොට ඊශ්‍රායලය වෙන්න පුළුවන්. right. එතකොට ඔහොම අපි හොයලා බලුවොත්, ඕගොල්ලෝ උනත් හොයලා බලන්න, ඒ රටවලට යන අය අවුරුදු 5ක් උපරිම කොන්ට්‍රැක්ට් එකක් ඒ වගේ කාලයක් තමයි දෙන්නේ ගොඩක් දුරට. එතකොට ඒ කාලය තුළ ඉතාමත්ම සාර්ථක විදියට Tamanට යම්කිසි දෙයක් උපයා ගන්නට පුළුවන්. උදාහරණයක් විදියට උපරිම පඩිය මාසෙට මං හිතන්නේ ලක්ෂ 9කට වඩා හම්බ වෙනවා. මාසිනුත් ලක්ෂ 11කට වැඩිය හොයා ගන්නට පුළුවන් ඒ රටවල. නමුත් ජපානයේ තියෙන තත්ත්වය ඊට වඩා වෙනස්. එතකොට දැන් අර ආණ්ඩුවෙන් රටකට යවනකොට ගොඩාක් දැන් අර සංකල්පයක් ඇති වෙලා තියෙන හැම පවුලකින්ම, ගමක හැම පවුලකින්ම එක පුද්ගලයෙකුට chance එකක් දෙනවා කියන එක. ඒක දැන් ඇත්ත වෙලා තියෙනවා. ගොඩාක් දෙනෙක් ගම් වල හොයලා බලන්න කොහෙද රටක ඉන්නවා. එහෙම ගිය අය ඇත්තටම අර මම කිව්ව අවශ්‍යතාවය කියන්නේ කෙටි කාලයකින් ගිහිල්ලා මුදලක් උපයාගෙන ඉතුරු කරගෙන තමන්ගේ වැඩක් කරගන්න පුළුවන් තත්ත්වයකට එනවා. එතකොට ජපානයේ අද තියෙන තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ජපානයට ආවට පස්සේ ආය වෙන තැනකට යනවද, ආය ජපානයේ ඉන්නවද කියන එකවත් හිතාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක අපිට විතරක් නෙවෙයි, ජපාන් ජාතිකයන්ටත් අද ජපානය තුළ ජීවත් වෙන්න හරිම අමාරුයි.
ඒක නිසා සමහරක් අය වෙන රටවල් වලට යන ස්වභාවයක් දක්නට ලැබෙනවා. එතකොට මම කියන්නේ ඕගොල්ලෝ ජපානයට එනවා නම් විශේෂයෙන්ම A level ඉවරලා එන්න try එකක් දෙන්න. මොකද ලංකාවේ හිටියත් A level ඉවරුණාට පස්සෙත් අවුරුදු 24 වගේ වෙනකල් යම්කිසි අධ්‍යාපන කාල සීමාවක් තමයි තියෙන්නේ. රයිට්. එතකොට අපි කියමු ලංකාවේ මොන විෂයක් හරි කරලා මේ A level පාස් වෙලා විශ්වවිද්‍යාලයට මොකක් හරි කරනවා කියලා. එතකොට අවුරුදු 24න් පස්සේ තමයි හැකියාවක් සඳහා හිතලා අපිට යෙදීමට හැකි වෙන්නේ. නමුත් ජපානයේ ඒ වයසෙන් පස්සේ ආවොත් ඒ වගේම ඒ කාලය තුල හොඳට ඉගෙන ගන්න. හැබැයි ඉගෙන ගන්නට ඕන. ඉගෙනගෙන තමයි අපිට හොඳ රස්සාවකට යන්න පුළුවන්. එතකොට ජපානයේ තියෙන අපිට අර තරුණ වයසේ මහන්සි වෙන්න පුළුවන් නිසා බ්‍රේන් එකත් හොඳ නිසා හොඳට ඉගෙන ගත්තොත් හොඳ රැකියාවක් හොයාගන්නට පුළුවන් ජපානයේ. රයිට්. එතකොට මම කියන්නේ අවුරුදු 24යි ඔය ગેප් එක තුල ජපානයට ආවොත් තමන්ට යම්කිසි ශක්තියක් තියෙනවා. අද නමුත් ගොඩාක් තරුණ අයටත් ජපානයේ දරා ගන්නට බැරුව විවිධ රෝග ලක්ෂණ විවිධ රෝග ඇති වෙලා මරණයට පවා පත් වෙන අවස්ථාවන් තියෙනවා. ඒතර වගකීමක් ගන්න කවුරුත් නැහැ. නමුත් රජය මගින් අර මං කියපු රටවල් වලට යන අයට යම්කිසි වගකීමකුත් තියෙනවා. ඉන්න තැනකුත් තියෙනවා. ආහාර බීම සමහරවිට සපයනවා. එතකොට ඒ ආරක්ෂාවක් තියෙනවා. අනිත් එක තමයි පඩියක් ඉතුරු කරගන්න පුළුවන්. රයිට්. එතකොට අධ්‍යාපනයක් අවශ්‍ය නැහැ. ඒ level O level කරපු නැති අය ගොඩාක් අද ඒ වගේ රටවල් වලට ගිහිල්ලා හොඳට රැකියාව කරගෙන තමන්ගේ ජීවිතේ මුර දාගන්න උත්සාහ කරනවා. එහෙම කරන අය ගොඩක් ඉන්නවා. ගොඩක් ඒ රටවල් වලට ගියද තමයි ගොඩාක් ඒ විදිහට ඉන් දක්නට ලැබෙන්නේ. රයිට්. ජපානයට එන අය මුලින් ඉඳලම තමන් හැමදේම වියදම් කරගන්න එක තමයි මුලින් ඉඳලම තියෙන්නේ. එතකොට ඉන්න තමන් අතින් වියදම් කරනවා. ඇවිල්ලා ඉන්න තැනක් හොයාගන්න වියදම් කරන්න වෙනවා. ඊට පස්සේ ලයිට් බිල, වතුර බිල, ගෑස් බිල, ටෙලිෆෝන් බිල, කෑම හැමදේම තමන් තමයි කරගන්න ඕනේ. එතකොට අවුරුදු 2කින් දෙකට මේ ඉන්න තැනුත් අපිට කොන්ට්‍රැක්ට් එක සයින් කරන්න වෙනවා. එතකොටත් අපිට ගාණක් වියදම් කරලා තමයි මේ ජපානය තුළ අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒතකොට ඔයගොල්ලෝ බලන්න මේ දෙකේ වෙනස භයානකකම. එතකොට අපි කෙටි කාලයක් තුළ ජපානයේ වගේ රටකට එන්න යනකොට අපි ලංකාව තුළදී පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ අපි පවුල සතුට කරන්නද නැත්නම් සමාජයේ මේ මං ජපානට යනවා කියන එක කියලා මේ අනිත් අය වෙන රටවල ඉන්න මං ජපානට යනවා කියලා ඒගොල්ලෝ සතුට කරන්නද කෙටි කාලෙම මම මෙහෙම දෙයක් කරනවා කියලා මිනිස්සුන්ට කියලා දෙමව්පියන්ට කියලා ණය වෙලා ඇවිල්ලා මෙහි මානසිකව වැටෙනවාද කියන එකට වඩා තමන් හිතන්න ඕන මේ දෙක හරියට හොයලා බලලා අර මං කිව්ව රජය විසින් යම්කිසි රටකට යවනවා නම් ඒ සඳහා යන්න උත්සාහ කරනවාද වෘත්ති අධ්‍යාපනයක් හරියට කරගෙන නැත්නම් ජපානයට එන්න try එකක් දෙනවද කියන එක හොඳට හොයලා බලන්න. මොකද අද තියෙන තත්ත්වය හරිම භයානකයි. ජපානයේ අපිට විතරක් නෙවෙයි ජපාන් ජාතිකයන්ටත් අමාරුයි. අනිත් එක ජපානයේ අද ගොඩාක් විදේශිකයන් වැඩි බහුතරයක් විදේශිකයන් ගොඩාක් හැමතැනම ඉන්න නිසා ඒ ප්‍රශ්නත් වැඩි. ඒක නීතිත් එන්න වැඩි වෙනවා. අනිත් එක ජපානයේ කලින් තිබුණු ගොඩාක් පොඩි ආයතන වැටලා තියෙන්නේ මේ ආර්ථික ප්‍රශ්න නිසා. එතකොට තියෙන රැකියාවත් විවිධ අර්බයිද වෙන්න බලන් මොන part time jobs ගොඩාක් අඩු වෙලා තියෙනවා. එතකොට ඒත් එක්ක තරගයක් ඇති වෙනවා. එතකොට ඒව කරගන්න බැන්නා ජීවිතය අරගෙන යන්න බැරි වුණාම හොරකම් කරන්න බලනවා මිනිස්සු. මිනී මරන්න බලනවා. විවිධ ප්‍රශ්න ඇති කරනවා. එතකොට විවිධ වැරදි වැඩට පෙළඹෙනවා. ඒවා අද ප්‍රවෘත්ති බලපුවම අපිට දක්වලා ලැබෙනවා. ඉතින් මම කියන්නේ ඔයගොල්ලන්ට ජපානයේ කියන එක අධ්‍යාපනයේට කියන්නේ අවුරුදු 18න් පස්සේ ඒ 24යි කාලය තුල අයට සුදුසුයි. නමුත් අධ්‍යාපනය ලැබමින් තමන් කරවාගෙන ඒක අධ්‍යාපනයට පමණයි ඒක අද වැය කරගන්න පුළුවන්. අර බලාපොරොත්තු වලට අද යොදා ගන්නට බෑ. එතකොට රැකියාවට ආවොත් එහෙම රැකියාවකුණත් ඉස්සෙල්ලම ගෙවන ගාණක් තියෙනවා. දෙන්නේ කොළ 18ක් හෝ 20ක්. එතකොට අද තියෙන ආර්ථික තත්ත්වය අනුව මම හිතන්නේ ඒක ලක්ෂ 5ක් විතර ගියමුකෝ ලංකාවේ සල්ලි වලින්. එතකොට ඔක්කොම වියදම් අරලා මම හිතන්නේ ලක්ෂ 1.5ක්වත් ඉතුරු කරගන්න බැරි සමාජ තත්ත්වයක් තමයි අද ආර්ථික තත්ත්වය තමයි ජපානයේ තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ ගොඩාක් මේක තමයි ඇත්ත තත්ත්වය දැනගන්නට ඕනේ. අනිත් එක තමයි අවුරුදු 1න් 2න් 3න් තමයි තමන්ගේ පඩිය වැඩි වෙන්නේ. ඒක ලොකු ගණනක් වැඩි වෙන්නේ. එතකොට බඩු මිලත් ඒ වගේ දෙගුණක් තෙගුණයක් ඉස්සරහට වැඩි වෙනවා. ජපානයේ එක කාරණයක් තියෙනවා. හරිම සෙල්ෆිෂ් සමාජයක් තියෙන සංස්කෘතියක් තියෙන වැඩි
වැඩි වෙච්ච දෙයක් කවදාවත් අඩු වෙන්නේ නැහැ. දැන් අපේ රටේ තෙල් මිල එක මාසයක් වැඩි වුණොත් ඒක පොඩ්ඩක් අඩු කරනවා. නම් ජපානයේ එතනින් එහාට වැඩි වෙනවා මිසක් හැමදේම එහෙම මිනිස්සු ගැන හිතලා අඩු කරන්නේ නැහැ. එතකොට ආහාර හැමදේම මාස 6න් 6ට වැඩි වෙනවා. ඉතින් පඩිය කවදාවත් වැඩි වෙන අවුරුදු 30ක් තිස්සේ තාම පඩිය වැඩි වෙලා නැහැ. ඉතින් ඒ ප්‍රශ්න ඔස්සේ මිනිස්සු ගොඩක් ප්‍රශ්න වලට ලක් වෙලා තියෙනවා. ඉතින් මේක මේ ඇත්ත කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ. මම කියන්නේ ඉගෙන ගන්න රටකට කියාර කමන්නේ නැහැ. ඊට පස්සේ තමන්ගේ ශක්තිය වැය කරන්න පුළුවන් මහන්සි වෙලා ඉගෙන ගත්තොත් තමන් මේ රටේ ඉන්නවද? ඒ ඉගෙන ගත්ත දේ තමන්ගේ රටට ගිහිල්ලා යමක් කරනවද කියන එක හොඳට හිතලා බලලා ජපානයේ තෝරගන්න කියලා කියනවා. ඉතින් ඊට වැඩිය මම කියන්නේ තරුණ වයසක් නම් අනිවාර්යෙන් අර මම කිව්ව පඩිය ලක්ෂ 8කට 9කට වඩා ගන්න පුළුවන් රටකට යන්න කියන එකයි. මොකද තරුණ කාලේ තමන් අවශ්‍ය වෙන්නේ ඒ ශක්තිය තියාගෙන වැඩ කරලා ගියක් හොයාගෙන ලංකාවට ගිහිල්ලා සුපෑන් එකේ තමන්ගේ නිවසක් හදාගෙන වාහනයක් කරන්නේ තමන් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් පරිසරයක් හදාගත්තට පස්සේ තමන්ට ඕන රටකට යන්න පුළුවන් ඊට පස්සේ යම්කිසි තත්ත්වයක් හදාගන්න. ඉතින් ඒක කියන්න තමයි මම අද ඔයගොල්ලන් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අමතක කරන්න එපා එන්න කලින් උඩක් දේවල් හොයලා බලන්න. තරහක් නෙවෙයි කියන්නේ අද ඉන්න අයට මෙහෙ ඉන්න අයට එන්න එපා කියන්නත් බෑ එන්න කියන්නත් බෑ. ඉන්න අයටත් ලංකාවට යනවද මෙහෙ ඉන්නවද මොනවද කරන්න කියලාවත් අද හිතා ගන්න බෑ. අවුරුදු 30ක් තිස්සේ මෙහෙ දුක් මහන්සි වෙලා තමන්ගේ ජීවිතේ කිසිම වැරද්දක් කරන්නේ නැතුව ගියපු අයටත් වීසා නැති වෙච්ච අවස්ථාවක් තියෙනවා. යන්න කියලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඒක බලන්න ඕගොල්ලොන්ට හිතෙනවා ඇති මෙහි තියෙන බරපතලකම. එහෙනම් ඕක තමයි කතාව. තපිටා channel එක subscribe කරන්න, like කරන්න, follow කරන්න. තව තොරතුරු දැනගන්න තියෙනවා නම් යටින් comment එකක් දාන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න.